කාමරයක තනිවම කැඩපතක් ඉදිරිපිට සිටගෙන සිටිනවා යයි සිතන්න. වටපිටාවම නිශ්ශබ්දයි. ඔබේ අතේ ඇත්තේ එකම එක ඉටිපන්දමයි. ඔබ ගැහෙන හදවතින් යුතුව කැඩපත දෙස බලාගෙන එකම නමක් 3 වතාවක් පවසනවා. Bloody Mary, Bloody Mary, Bloody Mary. සාදරයෙන් පිළිගන්නවා The Mind වෙත. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ පුරාම ඉතාමත් ප්‍රසිද්ධ ඒ වගේම තරුණ පිරිස් අතර ජනප්‍රිය Bloody Mary ක්‍රීඩාව ගැනයි. බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි මේ ක්‍රීඩාව කළ විට කැඩපත තුලින් භයානක කාන්තාවකගේ රූපයක් දැర్శණය වෙනවා. සමහරු පවසන්නේ ඇය ලෙයින් තැවරුණු මුහුණක් අති තැනැත්තියක් බවයි. ඇය ඔබ දෙස බලා කෑගසන බව, නැතිනම් කැඩපතින් පිටතට පැමිණ ඔබට පහර දෙන බවටත් ජනප්‍රවාදයේ පවතිනවා. නමුත් කවුද මේ ඇත්තටම Bloody Mary? මේ බියකරු කතාව පිටුපස ඇති සැබෑ ඉතිහාසය කුමක්ද? මේ කතාවට පාදක වූ ප්‍රධාන චරිත කිහිපයක්ම ඉතිහාසඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් වඩාත්ම ප්‍රසිද්ධ තැනැත්තිය වන්නේ එංගලන්තයේ පළමු මරියා රෙජිනයි. ඇය Bloody Mary ලෙස හැඳින්වීමට ප්‍රධාන හේතු දෙකක් බලපෑවා. පළමුවෙන්න ඇයගේ පාලන කාලය තුල කතෝලික ධර්මය තහවුරු කිරීමට විරුද්ධ වූ සිය ගණනක් ප්‍රොටෙස්තන්ත්‍ර භක්තිකයින්ව අමානුෂික ලෙස පුලුස්සා මරා දැමීමයි. මේ නිසා ඇයට ලේපිපාසිත මරියා යන නම පටබැඳුණා. දෙවන්න ඇයගේ ජීවිතයේ පැවති අවාසනාවන්ත තත්වයයි. ඇයට දරුවන් ලැබීමට තිබූ දැඩි ආසාව නිසා ඇය කිහිප වතාවක්ම ව්‍යාජ ගැබ් ගැනීම හෝ ෆැන්ටම් ප්‍රෙග්නන්සීස් වලට ලක් වුණා. ඇගේ බඩ විශාල වුණත් දරුවෙක් බිහි වුණේ නැහැ. ජනප්‍රවාදය කියවෙන්නේ කැඩපත ඉදිරිපිට Bloody Mary යයි පැවසූ විට ඇය ඇගේ අහිමි වූ දරුවා සොයමින් පැමිණෙන බවයි. නමුත් මේ කතාව ඇත්තක්ද? ඇත්තටම කැඩපතකින් Bloody Mary නැමැති අමනුෂ්‍ය කාන්තාවක් මතු විය හැකිද? විද්‍යාවට අනුව මේ සඳහා ඊටාම පැහැදිලි පිළිතුරක් තිබෙනවා. මේ අద్භූත බලවේගයක් නොවේ. අපේම මොළය විසින් ඇති කරන දෘශ්‍ය මායාවක්. විද්‍යාඥයින් මේට පවසන්නේ Troxler's fading හෝ strange face illusion කියයි. අපි අඳුරු ආලෝකයක කැඩපතක් දෙස බොහෝ වේලාවක් ස්ථීරවම බලා සිටින විට අපගේ ඇස් මගින් මොළයට යවන තොරතුරු අඩාල වෙනවා. එවිට මොළය විසින් එම අඩුව පිරවීමට උත්සාහ කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපගේම මුහුණ විකෘති වී බියකරු ලෙස පෙනෙන්නට පටන් ගන්නවා. සරලවම කිව්වොත් ඔබ කැඩපතින් දකින්නේ ඔබේම මුහුණ මොළය විසින් විකෘති කර පෙන්වන ආකාරයයි. එහෙනම් Bloody Mary කියන්නේ හුදෙක් ජනප්‍රිය කතාවක් සහ විද්‍යාත්මක සංසිද්ධයක්. මෙහි කිසිදු සත්‍ය අද්භූත පදනමක් නැහැ. ඔබත් මේ වගේ ක්‍රීඩා කරලා තියෙනවාද? නැතිනම් මේ වගේ වෙනත් අද්භූත කතා ගැන දැනගන්න කැමතිද? ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. තවත් මේ වගේ රසවත් සහ කුතුහලයෙන් පිරුණු වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි. නැවත හමුවෙමු.